ඇත්තටම නත්තල කියන්නේ මොකක්ද? ජේසුතුමා මේ ලෝකෙට ඉපදුන දවසයි. මුල් කාලේ රෝමේ තිබුණ සූර්යව නමස්කාර කරන මංගල්‍යය. මේ මංගල්‍යය මිනිසු බොහෝම සතුටින් සැමරුවා. හිරු දෙවියන්ට පුද සත්කාර කළා. මිනිස්සු එකතු වෙලා සතුටින් කෑව බිව්වා. සුද්ධ වූ කතෝලික සභාව ජනවන්දනා වසර උදෙසා ජේසුතුමාගේ උපන්දිනය දෙසැම්බර් 25 වෙනිදා පැවැත්වීමට තීරණය කරනු ලැබුවා. මිනිස්සු ගෙවල් සරසන්න පටන් ගත්තා. මිනිස්සු අලුතින් ඇඳුම් පැළඳුම් තෑගි පෝක මිලට ගත්තා. මේ විදිහට නූතන නත්තන් සම්ප්‍රදාය බිහි වුණා. ගෙවල් සරසන්න පටන් ගත්තා. මේ නත්තලේ අපිම සතුටු වෙනවට වඩා වෙනසක් කරමුද? අපේ දාන පන්සලෙන් පටන් අරගෙන රක් අසරණ මිනිස්සු හොයාගෙන යමුද? නාතය වුණ ගැහෙමුද? ලංකාවේ ගොඩක් දුප්පත් මිනිස්සු ඉන්නවා. අන්තින් නැඳුම් නැති පොත්පත් නැති ළමයි ඉන්නවා. ගයක් දොරක් නැති අසරණ අය ඉන්නවා. නිවසක් නැති අයට නිවසක් හදලා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් දෙයින් පටන් ගමු. අඩුම තරමින් නත්තල් දවසට අපි දන්සලක්වත් දෙන්න පටන් ගමුද? එතකොට ජේසුතුමා සන්තෝෂ වෙයි නේද?